iPhone කියලා පිළිගන්නවා STA Academy YouTube නාලිකාවට. අදත් සාමාන්‍ය තැනින්ම ප්‍රශ්න 15ක් සහිත වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නාංක 1 අභ්‍යන්තර දහන එන්ජිමක් තුළ පෙට්‍රෝල් දහනය වන කාර්යක්ෂමතාව මනින මිම. පිළිතුර ඔක්ටේන් අංකය. ප්‍රශ්නාංක 2 සෝඩා වතුර බෝතලයක අඩංගු සංයෝගය මින් කුමක්ද? පිළිතුර කාබනික් අම්ලය. ප්‍රශ්නාංක 3 උෂ්ණත්ව මාන සඳහා යොදන ද්‍රව්‍ය මින් කුමක්ද? පිළිතුර රසදිය. ප්‍රශ්නාංක 4 විද්‍යුත් ධාරාව මනින ඒකකය. පිළිතුර ඇම්පියර්. ප්‍රශ්නාංක 5 පෙනිසිලින් සොයාගත්තේ කවුද? පිළිතුර ඇලෙක්සැන්ඩර් ප්ලේමින්. ඉතින් දිනපතා සොයනර්ධනය කළ හැකි Google ෆෝම් සහ ප්‍රශ්න පත්තර ලබා ගැනීම සඳහා අපේ මේ පේන WhatsApp නම්බර් වලට මැසේජ් එකක් දාලා ඔයාලට ප්‍රශ්න පත්තර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මේවා සොයනර්ධනය කළ හැකි ඒවා වීම නිසා ඔයාලගේ දැනුම ඔයාලා විසින්ම බලන්න පුළුවන්. ප්‍රශ්නාංක 6 මිනිසා හැරුණුකොට වඩාත්ම බුද්ධිමත් ලෙස හඳුනාගෙන ඇති සත්වයා. පිළිතුර ඩොල්ෆින්. ප්‍රශ්නාංක 7 සාමාන්‍ය නිරෝගී මිනිසෙකු පැයකදී ආශ්වාස කරන වායු ප්‍රමාණය ලීටර වලින්. පිළිතුර 9000ක් පමණ. ප්‍රශ්නාංක 8 දිවෙහි පිටුපස දෙපසට දැනෙන රසය. පිළිතුර තිත්ත රස. ප්‍රශ්නාංක 9 මිනිස් සිවුරේ අන්ධ බිඳුව පිහිටා තිබෙන ස්ථානය. පිළිතුර ඇස තුල. ප්‍රශ්න අංක 10 ත්‍රිත්ව එන්නත මගින් වළක්වා ගන්නා රෝග 3 වන්නේ. පිළිතුර ගලපටලය, කක්කල් කැස්ස, පිටගස්ම. ප්‍රශ්න අංක 11 අලුත බිහිවන දරුවෙකුගේ හෘද ස්පන්දන වේගය. පිළිතුර විනාඩියකට ස්පන්ද 150යි. ප්‍රශ්න අංක 12 රූපවාහිනී නිර්මාතෘවරයා. පිළිතුර ජෝන් බෙයාර්ඩ්. ප්‍රශ්නාංක 13 ප්‍රකට තිස්සමහාරාමය කර වූ රජතුමා. පිළිතුර කාවන්තිස්ස රජු. ප්‍රශ්නාංක 14 තිස්ස වැව කර වූ රජු. පිළිතුර මහානාග රජු. 15 වෙනි ප්‍රශ්නේ පිළිතුර ඔයාලා කමෙන්ට් කරන්න. ප්‍රශ්නය තමයි අයිෆල් කුණන පිහිටා තිබෙන රට. ඉතින් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ පිළිතුර කමෙන්ට් කරගෙන යන්න.